දැන් මේ රටේ ලොකු ප්‍රශ්නයක් තමයි මේ ළමයි සියදිවි හානි කරගන්න එක. හවුද නැද්ද? තැන් තැන් වල අහන්න ලැබෙන්නේ නැද්ද? සියදිවි හානි කරගන්න එක. සසරේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම කියන එකේ කර්මයේ විපාකයක් තමයි ප්‍රශ්න දරා ගන්න බෑ. ප්‍රශ්න දරා ගන්න බැරි හිතක් උපදිනවා. ඒතකොට අපි මෙහින් විසඳුම් හොයනවා. අපි හොයමු. විසඳුම් කතා කරමු. දහමෙන් අනුශාසනා කරමු. නමුත් ඔහු තුල දරාගත නොහැකි කර්මයක් සකස් වෙලා තියෙනවා නම් ඒ කර්මය බලවත් නම් කුමක් කරන්නද? විපාක පිනිපිනී කර්මයම රැස් කරනවා බිබී. සමහර ස්ත්‍රීහු සිටිනවා නීචයි. අපි මහත්තයා පොඩ්ඩයි ඔය ගන්නෙ. ඔය ගත්තට කිසි කරදරයක් නෑනේ. වයින් විතරයි පොඩ්ඩක්. එයට මානු බල දෙනවා. නමුත් ඒ කර්මයේ මුල් කරගෙන සසරේ ඔහු ප්‍රශ්න දරාගත නොහැකිව සියදිවි හානි කරගන්න චරිතයක් වෙයි කියලා මේ මිනිස් තත්වයට තේරෙන්නේ නැහැ. මක් නිසාදයක් මේ කර්මය ගැන තේරෙන්නේ කර්මයේ විපාක දෙන හැටි තේරෙන එකම එක්කෙනයි ලෝකේ පහළ වුණේ. කවුද? ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ.